ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම KT Kitchen YouTube channel එකට. ඉතින් අද රෙසිපි එකෙන් අපි ඔයාලට අරන් ආවේ candied orange peel හදාගන්න හැටි. මේක බොහොම පහසු රෙසිපි එකක්. ඒ වගේම මේ විදියට හදාගන්න candied orange peel තවත් රසවත් ක්‍රම දෙකකට හදාගන්න හැටිත් මේ වීඩියෝ එකේම ඔයාලට මම කියලා දෙනවා. ඉතින් ඒ විදිහට පුංචි ළමයිට උනත් ඔයාලට හදලා දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දන්නවා candied orange peel කේක් වර්ග වගේ හදාගන්නදී අපිට බොහොම ප්‍රයෝජනවත් වෙනවා. බොහොම ලේසියෙන් මේ රෙසිපි එක හදාගන්න පුළුවන්. ඒත් එක්කම ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක subscribe වෙලා ඉන්න ඔයාලා හැමෝටමත් අපේ වීඩියෝස් බලන like comment share කරන ඔයාලා හැමෝටමත් මුලින්ම මම මෙතනදී අරන් තියනවා orange ගෙඩි අරගෙන පිරිසිදු කරලා ඉස්ම ටික මිරිකගෙන ඊළඟට මේ විදිහට පොත්තේ ඇතුලේ තියෙන කොටස මේ විදිහට හැන්දක් ආධාරයෙන් බොහොම පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මේ කොටස් ටික ඉවත් කරගන්නවා. මේ විදිහට ඇතුලේ තියෙන කොටස ඉවත් කරගන්න. ඊළඟට මම මේ විදියට සකස් කරගන්න කොටස් කෑලි වලට කපා ගන්නවා. ඔයාලට මම වීඩියෝ එකේ පෙන්වන විදිහට කොටස් වලට කපා ගන්න. මෙතනදී අනවශ්‍ය කොටස් තියෙනවා නම් ඉවත් කරමින් මේ විදිහට කෑලි කපා ගන්න ඕනි. මේ වලට පේන්නේ මේ විදිහට කොටස් කපා ගත්තට පස්සේ ඊළඟට මම මේ ටික පොට් එකකට එකතු කරගන්නවා. පොට් එකකට එකතු කරගෙන මේ ටික වැහෙන ගානට විතර වතුර එකතු කරගන්නවා. ඊළඟට ලිපේ තියලා මේ ටික උතුරන්න දෙනවා. උතුරන්න අරගෙන තව විනාඩි 3ක් විතර මේක උයා ගන්න ඕනි. මේ විදිහට උතුරලා විනාඩි 3ක් තඹගත්තට පස්සේ මම ඊළඟට මේ ටික මේ විදිහට පෙරා ගන්නවා. ඊළඟට සාමාන්‍ය ටැප් වතුරෙන් ටිකක් වෙලා හොද ගන්නවා. ඊළඟට නැවත අපි ආයේ මේ ටික පොට් එකට දාගෙන මේ ටික වැහෙන ගානට වතුර එකතු කරලා නැවතත් උතුරන්න දෙන්න ඕනි. ඊට පස්සෙත් විනාඩි 3ක් තඹගෙන නැවත මේ විදිහට හොද ගන්න ඕනි. මෙහෙම කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔරෙන්ජ් වල තියෙන වැටි පැංගිරි රස ඉවත් කරගන්න එක. ඊළඟට මම අපි මේ ටික තඹගත පොට් එකටම මේ විදිහට සීනි එකතු කරගන්නවා. ඒත් එක්කම ඔරෙන්ජ් ගෙඩි මිරිකලා තියාගත්ත ඉස්ම වලින් ටිකකුත් මේ විදිහට පෙරලා එකතු කරගන්නවා. ඊළඟට මම එකතු කරගන්නේ වතුර ටිකත් එකතු කරලා ටිකක් මිශ්‍ර කරගන්නවා. ඊළඟට මධ්‍යම ප්‍රමාණික ගින්දරේ සීනි ටික දිය වෙලා මේ සිරප් එක උතුරනකම් තියාගන්නවා. ඊළඟට මේ විදිහට සිරප් එක උතුරනකොට හදාගත්තු ඔරෙන්ජ් පීල් ටික මේ විදිහට එකතු කරගන්නවා. ඊළඟට මධ්‍යම ප්‍රමාණයේ ගින්දරේම සීනි සිරප් එක උකු වෙලා කෑලිපල දැවටෙන ගාන වෙනකම් මේ ටික උයා ගන්න ඕනි. මේ ගානට විතර සීනි සිරප් එක කෑලි වල දැවටෙන ගානට ආවම ලිප ඕෆ් කරලා මේක නිවෙන්න තියාගන්න. හොඳින් නිවුනට පස්සේ ඔයාලට පුළුවන් මේක බෝතල් වල අසුරගෙන ශීතකරණයේ මාස 6ක් දක්වා තියාගෙන පාවිච්චි කරන්න.
ඔයාලා කැමති නම් සිරප් එකත් එක්කම මේ විදිහට බෝතල් වලට අසුර ගන්න පුළුවන්. එහෙම නැත්නම් සිරප් එක පෙරලා කෑලි ටික විතරක් බෝතලයකට අසුර ගන්න පුළුවන්. ඒ විදිහට ඉවත් කරන සිරප් එක විසි කරන්න එපා. ඒ සිරප් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඩෙසර්ට් වර්ග හදද්දී, කේක් වර්ග, ඒ වගේම ජූස් වර්ග හදද්දී මේ සිරප් එක පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතනදී සිරප් එකත් එක්කමයි බෝතලයකට අසුර ගන්නේ. ඊළඟට මේ විදිහට හදාගන්න ඔරෙන්ජ් පීල් ඔයාලට පුළුවන් සීනි ඒ වගේම චොක්ලට් තවරලා හදාගන්න. එහෙම කරනවා නම් මේ විදිහට කූලින් රැක් එකක පැය 6ක් විතර තියාගන්න. ඊළඟට ඔයාලට පුළුවන් මම පෙන්වන විදිහට සීනි වල දවට ගන්න. ඒ වගේම චොක්ලට් ටිකක් මයික්‍රෝවේව් එකේ හරි ඩබල් බොයිල් ක්‍රමයට හරි දිය කරලා චොක්ලට් වල මේ කැන්ඩිඩ් පීල් එක සම්පූර්ණයෙන්ම හරි භාගයක් හරි ගිල්වල ගන්නත්. ඊළඟට චොක්ලට් වල දවටලා ගන්නවා නම් මේ කැන්ඩිඩ් පීල් එක ඔයාලා මුලින්ම මයික්‍රෝවේව් එක හරි ඩබල් බොයිල් ක්‍රමය හරි පාවිච්චි කරලා මේ විදිහට චොක්ලට් දිය කර ගන්න ඕනි. ඊළඟට පීල් එකම හරි පීල් එකෙන් කොටසක් හරි මේ විදිහට චොක්ලට් වල ගිල්වලා පාර්ච්මන්ට් පේපර් එකක් උඩ තියාගෙන මේක ශීතකරණයේ විනාඩි 15ක් වගේ තියලා ගන්න. මේ විදිහට හදාගන්න ඔයාලට ඕනම චොක්ලට් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ශීතකරණයේ විනාඩි 15ක් විතර තියලා බෝතලයක අසුරගෙන ඔයාලට නැවත ශීතකරණයේ තියලා මාස 6ක් දක්වා තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට කැන්ඩිඩ් ඔරෙන්ජ් පීල් ඔයාලා හදන වෙලාවට මේ සරල පහසු ක්‍රම දෙකටත් හදලා බලන්න. පොඩි ළමයි වගේම ඔයාලත් මේ රසට ගොඩක් කැමති වෙයි. ඒ වගේම කේක් වර්ග සරස ගන්නත් ඔයාලට මේ විදිහට හදලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා දැක්කා ගොඩක් පහසුවෙන් මේ රෙසිපි එක හදා ගන්න පුළුවන්. ඉතින් හදලා බලන්න. ඒ වගේම ඔයාලගේ අදහසුත් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ රෙසිපි එකත් බැලුවට. තවත් මේ වගේම රසවත්